උසස් පෙළ නිර්දේශයේ තියෙන පළවෙනි කවිය ගුත්තිල කාව්‍යයේ අන්තර්ගත 91 වෙනි කවිය හැටියට තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. බරණැස්පුර බැනුම ආශ්‍රිත කරගෙන තමයි මේ කවි ටික ඉදිරිපත් වෙලා තියෙන්නේ. දැන් මේ කවිය මෙන්න මෙහෙම තියෙනවා. ඉසුරෙන් ඉඳුරුපුර පසු කරන සෞසිරි බර බරණැස් නම් පවර පුරෙක් විය දඹදිවෙහි පුවතර. ඉසුරෙන් ඉඳුරුපුර. දැන් අපි මේ කවියේ පද තේරුම් ටික ගත්තාම ඉසුරෙන් කියලා කිව්වහම අපි කියනවා ඓශ්වර්යයෙන්. එහෙම නැත්නම් අපි කියනවා සැප සම්පත් වලින්. ඉසුරෙන් කියන්නේ සැප සම්පත්. එහෙම නැත්නම් ඓශ්වර්යය. ඉඳුරුපුර. මොකක්ද මේ ඉඳුරුපුර කියලා කියන්නේ? ඉඳුරුපුර කියන එක ගැන කතා කරනකොට අපිට මුලින්ම ඉඳුරු කියන වචනේ ඉන්ද්‍ර කියන එකෙන් තමයි බින්දිර හැදෙන්නේ. ඉඳුරුපුරය. දැන් අපි දන්නවා මේ දිව්‍ය ලෝක හයක් තියෙනවානේ. චතුර්මහා රාජිකාව, තාවතින්සය, සුයාමය, සන්තුසිතය, නිර්මාණ රතිය, පරිනිර්මිත වසවර්තිය කියලා. එතකොට මේ කියන දිව්‍ය ලෝක හයෙන් චතුර්මහා රාජිකාවටයි තාවතින්සයටයි කියන දිව්‍ය ලෝක දෙකට අධිපති හැටියට අපි සැලකන්නේ ශක්‍ර දෙවේන්ද්‍රයා. එතකොට මේ චතුර්මහා රාජිකාව සහ තාවතින්සය කියන දිව්‍ය ලෝක දෙකේ අධිපති හැටියට සැලකන ශක්‍ර දෙවේන්ද්‍රයා වාසය කරන්නේ තව්තිසා දිව්‍ය ලෝකේ තියෙන අමරාවතී කියන නගරේ. එතකොට මේ අමරාවතී නගරයට තමයි අපි කියන්නේ ඉඳුරුපුරේ කියලා. ඉඳුරුපුරේ කියලා කියන්නේ අමරාවතී නගරය. එතකොට මේ ඓශ්වර්ය අතින් අමරාවතී නගරය පසු කරන සෞසිරි බර. පසු කරන සෞසිරි බර. පසු කරනවා කියලා කියන්නේ නිකන් පරද්දනවා. අතික්‍රමණය කරනවා වගේ අදහසක්. එතකොට ඓශ්වර්ය අතින් ගත්තහම ශක්‍ර දේවේන්ද්‍රයාගේ අමරාවතී නගරය පවා දැන් අපි දන්නවා ශක්‍ර දේවේන්ද්‍රයාගේ අමරාවතිය කියලා කියන්නේ සියලුම සැප සම්පත් වලින් සම්පූර්ණ වෙච්ච තැනක්. එතකොට ඓශ්වර්ය අතින් ගත්තහම මේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ අමරාවතී නගරය පවා පරාජයට පත් කරන සෞසිරි බර. සෞ කියලා කියන්නේ සම්පූර්ණ කියන එක සියලු කියන අදහස. සකල කියන අදහස. එතකොට සම්පූර්ණ සකල සිරිබර සෞභාග්‍ය සිරි බර කියලා කියන්නේ සෞභාග්‍ය සහ සුන්දරත්වය. එතකොට ඓශ්වර්ය අතින් ගත්තහම ශක්‍ර දේවේන්ද්‍රයාගේ අමරාවතී නගරේ පවා පරාජයට පත් කරන සියලුම සෞභාග්‍යයන්ගෙන් සහ සුන්දරත්වයන්ගෙන් බරණැස් නම් පවර. බරණැස් කියලා කියන්නේ අපි දන්නවා මේ බරණැස කියන වචනේ වාරණාසි නැත්නම් වාරණාසි කියන එකෙන් තමයි ඔය වාරණාසි කියලා හැදිලා තියෙන්නේ. වාරණාසි වලින් බරණැස් කියලා හැදිලා තියෙනවා. එතකොට මේ බරණැස් නගරය කියන්නේ දඹදිව තියෙන නගරයක්. බරණැස්පුරය. බරණැස් නගරයට අපි වාරණාසි කියලා කිව්වා. ඒ වාරණාසි කියන එක හැදෙන්නේ වාරණ සහ අසී කියන ගංගා අතර ප්‍රදේශයේ තියෙන නිසා. ඒ නිසා අපි කියනවා වාරණාසි කියලා. එතකොට ගංගා නම් නදියේ තියෙන වම්මියුරාසන්නේ තමයි මේ නගරේ පිහිටලා තියෙන්නේ. එතකොට මේ බරණැස් නම් පවර බරණැස් නම් පවර බරණැස් කියන උතුම් පුරෙක් විය දඹදිවෙහි පුවතර. පුරෙක් කියන්නේ නගරයක් තියෙනවා දඹදිව. එහෙම නැත්නම් ජම්බුද්වීපේ ඉන්දියාවේ පුවතර කියලා කියන්නේ ප්‍රසිද්ධියට පත් වෙච්ච. එතකොට අපිට මේක තේරුම මෙහෙම හිතන්න පුළුවන්. ඓශ්වර්ය අතින් ගත්තාම ශක්‍ර දේවේන්ද්‍රයාගේ අමරාවතී නගරේ පවා පරාජයට පත් කරන සියලුම සෞභාග්‍යයෙන් සහ සුන්දරත්වයෙන් පිරුණු බරණැසන කියලා එහෙම නැත්නම් වාරණාසි කියලා උතුම් නගරයක් ජම්බුද්වීපේ එහෙම නැත්නම් ඉන්දියාවේ ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා කියන එක තමයි අපිට තේරුම හැටියට ගන්න පුළුවන්කම තියෙන්නේ. සැප සම්පත් වලින් සහ සමත්ත සුන්දරත්වයේ අතින් තව්තිසාවේ තියෙන මේ අමරාවතී කියන ශක්‍ර නගරේ පවා ශක්‍ර පුරේ පවා පරාජයට පත් කරන්න මේ බරණැස තියෙන උතුම් ප්‍රසිද්ධියට පත් වෙච්ච ඉන්දියාවේ තියෙන උතුම් ප්‍රසිද්ධියට පත් වෙච්ච බරණැස කියන නගරයට පුළුවන්කම ලැබුණා කියන එක තමයි මේ කවිය අර්ථය හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒතකොට මේ කවිය බරණැස්පුර වර්ණනාවලේන පළවෙනි කවිය හැටියට තමයි අපි හඳුනාගන්නේ. දැන් මේ බරණැස්පුර වර්ණනාවේ තියෙන මේ පළවෙනි කවිය ලියවිලා තියෙන්නේ ගීවිරිතකට. පළවෙනි පද්‍ය පාදයේ මාත්‍රා 9යි. ඉසුරෙන් ඉඳුරුපුර කියනකොට දෙවෙනි පද්‍ය පාදයේ මාත්‍රා 11යි.
තුන්වෙනි පාදේ 9යි ආයමත් හතරවෙනි පාදේ 14ක් විදියට පාද හතරේ මාත්‍රා ප්‍රමාණ ගණනය කරන්න අපිට පුළුවන්කම තියෙනවා. එතකොට මේක ගීවිරිතකට අනුව තමයි රචනා වෙලා තියෙන්නේ. දැන් ගුත්තිල කවියා මේ ගීවිරිතට අනුව තමයි උදේනිපුර සැනකෙළි වර්ණාවට එනකම්ම එතනින් එහාට කවි ටික රචනා කරලා තියෙන්නේ. අපි එකින් එක කවි සාකච්ඡා කරනවා දිගින් දිගටම අපේ YouTube නාලිකාව ඔස්සේ. ඒ නිසා ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පාඩම් මාලාව හොඳින් අවබෝධ කරගන්න අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ ඔස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා උසස් පෙළ නිර්දේශයට අදාළ මෙම ගුත්තිල කාව්‍ය හොඳින් අධ්‍යයනය කරගන්න.